ආයිබෝවන් දුවේ පුතේ. අද අපි මෙන්න මේ වගේ නිත්ෑවෙක්ව හදමුද? ටීචර්ත් එක්ක. ලස්සන නිත්ෑවෙක්ව හදමුද? හරි එහෙනම් ඔයාලා ගිහිල්ලා පොල් ගහකින් පොල් කොලයක් කඩලා මේ වගේ චූටි ඉරටු අරන් එන්නකෝ. චූටි ඉරටු කඩලා අරන් එන්නකෝ පොල් කලයකින්. ඉරටු 10ක් 15ක් විතර අරන් එන්නකෝ. ඒ වගේම අම්මගෙන් ඉල්ලන් එන්න ගෙදරින් අලගෙඩියක භාගයක් හරි ඔයා ළඟ තියෙනවා නම් පොඩි ක්ලේ ගුලියක් හරි නැත්නම් මැටි ගුලියක් හරි වුණත් කමක් නැහැ. අලගෙඩියකින් භාගයක් හරි අරගෙන එන්නකෝ. ටීචර් නම් ගත්තේ අලගෙඩියකින් භාගයක්. මෙහෙම කපලා ගත්තේ. ඊට පස්සේ අපි ඒ අලගෙඩියෙන් ගත්ත භාගෙට ඔයාලා ගෙනාපු ඉරටු දාන්න යන්නේ. මෙහෙම ඉස්සරහින් ඉත්තේවට චූටි S දෙකක් තියන්න පුළුවන් වෙන්න ඔයාලා මෙහෙම පැත්තකින් ගෙනාපු ඉරටු මෙහෙම අලගෙඩිය ඇතුළට ගහන්න ඕන ඉරටු ටික ලස්සනට හිමීන්ට. ඔයාලා ඉත්තෑව කොහෙද දැකලා තියන්නේ? ඉත්තෑව ඉන්නේ කොහෙද? very good. ඉත්තෑව ඉන්නේ කැලේ නේද? කැලේ. චූටි කැලෑවල් වල ඉන්නවා. ගුහාවල. පොඩි කැලෑවල්, ගුහාවල් වල තමයි ඉත්තෑවෝ ඉන්නේ. ඉත්තෑ අම්මා, ඉත්තෑ බබාලා ගොඩක් ඉන්නවා චූටි ගුහාවල. පොඩි කැලෑවල් ළඟ නැති අය සූ එකට ගියාම ඉත්තෑවෝ බලන්න. ගම්වල ඉන්න අය නම් ඉත්තෑවෝ දකිනවා ඇති. ඇයි කැලෑවල් තියෙනවනේ ගම්වල නේද? එහෙනම් ඔයාලා මේ වගේ ඉත්තෑවගේ කූරු ටික හයි කරගෙන ඉවර වෙලා ඉත්තෑවට ගෙනාපු චූටි බෝල ඇස් මෙහෙම චූටි රවුමක් කපලා ඒ රවුමට චූටි බෝලයක් වගේ ඇඳලා පැන්සලෙන් හරි පෑනෙන් හරි මෙහෙම ඉත්තෑවගේ ඇස් දෙක අපි අලවමු ලස්සනට. හරි. දැන් අන්න අපිට ලස්සන ඉත්තෑ පැටියෙක් ඉන්නවා. ලස්සනයි නේද? ඔයාලා ක්ලේ වලින් නැත්තම් කිරිමැටි හැම ළඟ තියෙනවනම් මේ වගේ බෝලයක් හදාගෙන ඉරටු ගහලා ලස්සන ඇස් දෙකක් දාලා එහෙමත් ඉත්තෑව හදන්න පුළුවන්. අලගෙඩියනුත් හදන්න පුළුවන් මෙහෙම. එහෙනම් ඔයාලා ඒ වගේ ඉත්තෑව හදලා ටීචර්ට එවන්න බලන්න. ටීචර් ගිහින් එන්නම්. bye. see you. love you.